Hi guys! අද මද චීස් කේක් වෙනස් විදියකට මේක හදාගන්න චොකලට් බිස්කට් වලින්. ඉතින් ඉස්සෙල්ලාම චොකලට් බිස්කට් එක අරගෙන ඒක ඇතුළේ තියෙන ක්‍රීම් එක වෙනම බෝල් එකකට දාගන්න. යාල ක්‍රීම් ඉවත් කරගත්ත චොකලට් බිස්කට් ටික කොටස් දෙකකට වෙන් කරගන්න. ඊට පස්සේ චොකලට් බිස්කට් ටික අපි කුඩු කරගන්න ඕනේ. ඔයාලට බ්ලෙන්ඩර් කරගන්න ඕනත් පුළුවන්. මේ මගේ කෑලි හිටින ඇතුළේ යන්න කුඩු කරගන්න ඕනේ. මේ විදියට කොටස් දෙකකට හදාගන්න. ඊට පස්සේ භාජනයක් අරගෙන ඔයාලා කුඩු කරගත්ත චොකලට් බිස්කට් එක ඒ කඩියට දාගන්න. ඔයාලා බෝල් එකට දාගත්ත බිස්කට් කුඩු එක උඩින් යෝගට් එකකින් කොටසක් දාගන්න. ඊට උඩින් ඔයාලා වෙන් කරගත්ත ක්‍රීම් ටික පිළිවෙලින් තියාගන්න. ඔයාලා පිළිවෙලින් තියාගත්ත ක්‍රීම් එක උඩින් නැවතත් යෝගට් දාගන්න. ඉම් ටික මැහෙනකන් යෝගට් ටික දාගන්න. ඊට පස්සේ චොකලට් බිස්කට් ටික මේ විදියට උඩින් තියාගන්න. මේ විදියට තනින් තනින් චොකලට් බිස්කට් ටික තියාගන්න. ඊට උඩින් ආයෙත් පාරක් අපි කුඩු කරගත්ත චොකලට් බිස්කට් කුඩු ටික දාගන්න. ඊට පස්සේ ඔයාලා හදාගත්ත චීස් කේක් එක තියෙන එකකින් හරි ලන්ච් ෂීට් එකකින් හරි බාලා ඉංචිකේ සාමාන්‍ය කොටස පැය 12ක් හෝ 13ක් තියන්න. මේ තියෙන්නේ පැය 12කින් පස්සේ අපේ චීස් කේක් එක. යාලත් හදලා බලන්නකෝ. ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. වත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.